නාලාගිරි කියලා ඇතේ රාගල 16ක් පොවලා. බුදුරජාණන් වහන්සේ වඩින මගට එව්වා. නාලාගිරිය ඇත කුලප්පු වෙලා නාලාගිරිය ඇත කුලප්පු වෙලා හරිද? නාලාගිරිය ඇත කුලප්පු වෙලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට හූ කියාගෙන ආවා. එනකොට ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරා අනේ අපේ බුදුරජාණන් වහන්සේට මොන හරි අනතුරක් වුණොත් කියලා ආනන්ද හාමුදුරුවෝ පැන්න කියන ඉස්සරහට. ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට පනිනකොට බුදුරජාණන් වහන්සේ පොළවත් එක්ක කරකවලා ආනන්ද හාමුදුරුවෝම පිටිපස්සට තිබ්බයි කියලා කියනවා. හරිද? පිටිපස්සට තියලා තියෙනවා. නාලාගිරි දැන් මෙහෙම එනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහට. ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව දන ගැහුවා. ඔය අතරවාර කියන්න ඕනේ තව වැඩක්. ගෑනු කෙනෙක් ළමෙක් වඩාගෙන යනවා. යනකොට තා ඉන්න පැත්තට නාලාගිරි අත්තියගේ පැත්තට එන්නේ. හරිද ළමයි? අත්තියගේ පැත්තට ගෑනු කෙනා බබා වඩාගෙන එනකොට ඇතා හුරු කියාගෙන එනකොට ගෑනු කෙනාට ළමයාම තුමු. ළමයාව දාලා අම්ම දිව්වා. නාලාගිරිය තාලෙන් දුවන්න පටන් ගත්තා. කාගේ පස්සෙන්ද? ළමයාගේ පස්සෙන් එලවන්න පටන් ගත්තා. දැන් ළමයාගේ පස්සෙන් නාලාගිරිය තා එලවන්න පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ කියවනවා නාලාගිරිට නාලාගිරි නුඹ ආවේ දරුවෙකු පස්සේ දුවන්න නෙමෙයි. මගේ පස්සේ. ඒ නිසා මගේ පස්සෙන් එන්නේ කියලා කතා කරනවා. ඊට පස්සේ නාලාගිරිය බුදුරජාණන් වහන්සේගේ ගාවට ඇවිල්ලා දන ගැහුවා. දන ගැහුව ගමන් බුදුරජාණන් වහන්සේ නාලාගිරිට කිව්වා පුත්‍රය නාලාගිරි. පුත්‍රය නාලාගිරි මෙයාන් නුඹ මේ කතාව අහන්න ඕනේ නාලාගිරි. පුත්‍රය නාලාගිරි පන්සිල් සමාදන් වෙලා කියලා කිව්වා. ඒකට නාලාගිරි පන්ත කතා කරන්න පුළුවන් වුණා ටික වෙලාවකට. නාලාගිරි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කතා කරා. බුදුහාමුදුරුවෝ පන්සිල් දුන්නා. පන්සිල් දෙනක පන්සිල් කියන ඉවර වෙනකම්ම නාලාගිරි කතා කරලා දෙන්නේ. ඊට පස්සේ එහෙම නාලාගිරිට කතා කරන්න බෑ. අලින්ට කතා කරන්න බෑ. නම් ඒක කතා කරන්න පුළුවන් වෙන බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා. නාලාගිරිට ටික වෙලාවකට කතා කරන්න පුළුවන් වෙන්නේ කියලා. තේරුණේ? නාලාගිරි හත්ය කියන්නේ ඔයගොල්ලෝ දන්නවද අනාගතේ බුදු වෙන්න ඉන්න කෙනෙක්. අනාගතේ බුදු වෙන්න ඉන්න කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ නාලාගිරියේ ඇතාට බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නා. හරිද? ඊට පස්සේ පන්සිල් තෙරුවන් සරණ පන්සිල් සමාදන් වුණා. ඊට පස්සේ නාලාගිරි දමනය වුණා. දැන් දේවදත්ත මරන්න හදපු දෙවෙනි ක්‍රමය සාර්ථකයි.